ආයුබෝවන් සුබම සුබ උදෑසනක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී අපි කාන්තාවන් අප ගැනයි කතා බහ කරන්නේ. කාන්තාවන් සාමාන්‍යයෙන් විවිධ අංශ වලින් ආර්ථිකයට දායකත්වයක් දක්වනවනේ. අද දවසේදී අපි කතා බහ කරන්නේ සම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා කාන්තාවන් වන අපට කොහොමද නිර්මාණශීලීව මේ ආර්ථිකයට දායකත්වයක් දක්වන්නට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව ගැන කතා කරන්නට. හඳුන්වා දෙන්නට අවසරයි ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නලින් අබේසේකර මහතා. ආයුබෝවන් ඔබතුමාට. කතා බහ මම මෙහෙම ආරම්භ කරන්න නලින් අබේසේකර මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් ලංකාවේ ආර්ථිකයට කාන්තාව දායකත්වයේ දක්වන අපි ලෝක ආර්ථිකයට කොයි වගේ දායකත්වයක්ද දක්වන්නේ කියන කාරණාවෙන් අපි කතාව පටන් ගමු. ඔව් ලෝක ආර්ථිකය සමග දායකත්වය ගැන අපි කතා කරොත් ඉස්සෙල්ලාම ආර්ථිකමය වශයෙන් කරන දායකත්වය සහ කාන්තාව ආර්ථිකමය නොවන දායකත්වය. දැන් කාන්තාවක් කියලා කිව්වොත් අපි ගෘහණියක් වශයෙන්, මවක් වශයෙන් මේ කියන දායකත්වය පිළිබඳ මේකෙදී අපි භෞතික දායකත්වය පිළිබඳ විමසිලිමත් වෙන්නේ නැහැ. මේක අපි කතා කරන්නේ කොහොමද කාන්තාවක් වශයෙන් කොහොමද ලෝක ආර්ථිකයට දලදේශ නිෂ්පාදන කොච්චර දායකත්වයක් තියෙනවද කියලා. ඇත්තටම තියෙන සංස්කෘතික සම්මත අනුව ලෝක ආර්ථිකය තුල කාන්තාවන්ගේ දායකත්වයේ තියෙන්නේ ලෝක ආර්ථිකයට 37යි. 37 ප්‍රමාණයක්. මේක ඉන්දියාව වගේ රටවල් වල අපි ගත්තාම ඒක 16ක් 17ක් දක්වා අඩු වෙනවා. ඒකට හේතුව තමයි අපි අර කියනවා අපි කියන 1960 ගණන් වල 70 ගණන් වල අපි කතා කරන දේ තමයි කාන්තාවන්ගේ සේවාව ගෙදරට විතර සීමා වෙලා තිබ්බා. නමුත් වර්තමානයේ අපිට දකින්න ලැබෙන ඊට වැඩි ඉස්සරහට ගිය එක. දැන් මේකේ විශේෂයෙන්ම තියෙනවා එක ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවා. එයා බංගලාදේශ ගැන කියලා තියෙනවා. බංගලාදේශය දලදේශ නිෂ්පාදනයේ 100%ක් වැඩි කරන්න පුළුවන්. තව කාන්තාව 10%ක් ආර්ථිකයට එකතු වුණොත්. ඒකෙන් අපිට පුළුවන් එක නිර්ණායකයක් ගන්න. ඒක විශේෂයෙන්ම තියෙන දෙයක් තමයි 2025 වෙද්දී ඉන්දියාවේ කාන්තාව ප්‍රමාණය ඒකේ ඉන්න පුරුෂයන්ගේ ප්‍රමාණයට වගේම සේවා දායකත්වය සපයන්න පුළුවන් නම් ඉන්දියාවේ ආර්ථිකයේ දලදේශ නිෂ්පාදන 55% කාන්තා දායකත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ආර්ථිකයත් එක්ක අපි නිර්වචනය කරද්දී අපි කියන ආර්ථිකමය අගය පිළිබඳ ගද්දී කාන්තාවන්ගේ දායකත්වය වැදගත්. මේකෙදි විශේෂයෙන්ම අපි බලන්න ඕන කොයි තාක් දුරකටද ලෝක ආර්ථිකයට කාන්තාවගේ වැදගත්කම තියෙන්නේ කියලා. දැන් මේ තත්වය ගැන අපි කතා කරනකොට ලංකාවේ ආර්ථිකය මොන වගේ තත්වයකද තියෙන්නේ? ඒ කියන්නේ කාන්තාව කොයි වගේද මේ දායකත්වය ලබන්නේ? ලංකා ආර්ථිකය ගැන අපි කතා කරපු ගමන් කාන්තාවන්ගේ දායකත්වය ගැන කියන ගමන්ම අපි ඔළුවට එන්නේ ඩග්ගාල මනසට එන්නේ කාන්තාවෝගේ ගෘහ සේවය. ඒතකොට විදේශ රටවල් වලට යනවා ලක්ෂයක් ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ ඇඟලුම් කර්මාන්තය, තේ රබර් පොල්. ඒතකොට කාන්තාවන්ගේ දායකත්වය ලංකාව ඉතා වැදගත්. නමුත් ඒකෙදි අපි කියන රිෆ්ලෙක්ට් කරන්න ඕන කියලා. අපි බලන්න ඕන ඇත්තටම ගෘහ සේවයෙන් රටට සමාජයට අර්බුදයක් වෙලා තියෙනවද? එතකොට අනිත් එක අපි කතා කරන ටී කියන එක. තේ වල අපි වැලියු ඇඩිෂන් එකක් ලංකාවෙන් කරනවා අඩුයි. එතකොට මේ කාන්තාවන්ගේ තමන්ගේ ශ්‍රමය විකුණනවා. ඒ විකුණන එකෙන් ඇත්තටම යාට ඒකෙන් හම්බෙන අනිත් පැත්තට අපි කියනවා අවුට්පුට් එක. එහෙම නැත්නම් ඇත්තටම සමාජයට පරිසරයට තමන්ගේ පවුලට වෙන දායකත්වය ඒ තාක් දුරකට ලැබෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒකම අපි ලංකාවේ කාන්තාව ගැන කතා කරොත් ඒ කාන්තාවන්ගේ ආර්ථිකයට වෙන දායකත්වය ගොඩක් වැදගත්. එකම දේ තමයි මේ දායකත්වය අපි කොහොමද සාම්ප්‍රදායන ඔබට ගිහිල්ලා නිර්මාණශීලී ලෙස යොදාගන්නේ කියන එක තමයි අපි වැදගත් කොට සලකන්නේ. දැන් නිර්මාණශීලීව කොහොමද ඇත්තටම කාන්තාවක් ආර්ථිකයට දායකත්වය? මොකද ගොඩක් කාන්තාව අපි දකිනවා මේ ගෘහණියන් වශයෙන් ගෙදර ඉන්න කාන්තාවන්. ගෙදර ඉන්න කාන්තාවකට පුළුවන්ද මේ සම්ප්‍රදායන ඔබට ගිහිලා නිර්මාණශීලීව මේ වගේ දෙයකට ආර්ථිකයට ඒක හරිම අපි හැම වෙලාවෙම බලන දෙයක්. දැන් අපි ලෝකයේ ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ශ්‍රී ලංකාවේ ඇතුළේ තියෙන දේ තමයි ශ්‍රී ලංකාවේ අපි කියනවා ලිටරසි රේට් එක සාක්ෂරතාවයේ කාන්තාවගේ 93ක් වෙනවා. ඒතර විශ්වවිද්‍යාල වලට යනකොට කාන්තාව 60ක් යනවා පිරිමි 40 යන්නේ. නමුත් ශ්‍රී ලංකාව තුලත් අර ලෝක ආර්ථිකය වගේම කාන්තාවන්ගේ 65ක් ඉන්ඇක්ටිව්. ඒ කියන්නේ වැඩ කරනවා කියන මේ ආර්ථිකයට වන දායකත්වය අවමයි. සහ 35යි කාන්තාව දායකත්වයක් වෙන්නේ. එතකොට අර 65ම ඒකෙන් මම කියන්නේ ඒගොල්ලන්ගේ දායකත්ව ආර්ථිකයට නැතුණාට අර ඉස්සෙල්ලා මම වගේ ගෘහණියක් වශයෙන් මවක් වශයෙන් සහ අනිකුත් දේවල් සමාජ සම්බන්ධතා තියෙනවා. නමුත් මේක පිළිබඳව අපි බැලුවොත් අපි අර කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තුලත් අපි කියන අපි අර ට්‍රැඩිෂනල් මයින්ඩ්සෙට් එකේ ඉන්නේ. අපි මේකට එහා අවුට් ඔෆ් ද බොක්ස් කියන්නේ ඒක තුල අපි හිතන්නේ නැහැ. නමුත් ලෝකාර්ථිකය තුල දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ කතා කරන සංකල්පයක් ක්‍රියේටිව් ඉකොනොමි කියලා. ඒ කියන්නේ මේකට අපි කියනවා ඇත්තටම නිර්මාණශීලී ආර්ථිකය කියලා. ඒකෙදි කියන්නේ සාම්ප්‍රදායික අපනයන වලින් එහාට ගිහිල්ලා රෙගේ මියුසික් ඉන්ඩස්ට්‍රි ඊට පස්සේ අපි කියනවා මීඩියා ඉන්ඩස්ට්‍රි එක පබ්ලිකේෂන්ස් ක්‍රාෆ්ටින් දැන් ඔය ගැන කතා කරද්දි මේක පාට අපිට අදහසක් එනවා දැන් අපි යන්නේ සංස්කෘතියට ඔබටද කියලා. හැබැයි ඒකත් අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ පිළිබඳ විමසිමත් වුණොත්
විජය කුමාරයා ලංකාවට එද්දී අපි කියනවා කුවේණි හිටියා කියලා කපු. ඒකත් පාකිස්තානෙත් එක්ක අපි සම්බන්ධ කළ බැලුවොත් පාකිස්තානයේ මේ නිර්මාණශීලී ආර්ථිකයත් එක්ක ඒගොල්ලන්ගේ සම්බන්ධතාවයත් එක්ක බැලුවොත් ඒ රටේ මේ තියෙන දේශීය නිෂ්පාදන ඉස්සරහට ගිහිල්ලා කාන්තාවන්ගේ නිර්මාණශීලීත්වය අපි හැම වෙලාවෙම කියනවා අර කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන වගේ imagination is more important than knowledge. දැනුමට වැඩිය ගොඩක් වැදගත් වෙන පරිකල්පන ශක්තිය. ඉතින් ඇත්තටම ඒ රටේ කරන්නේ ඒවා උකහාගෙන කාන්තාවගේ අපි කියනවා බලාත්මක කරනවා කියලා. සමාජ දේශපාලන බලාත්මක කිරීමක් යොදනවා. ඉතින් ලෝක අනිත් රටවල් වලත් මේක යොදා ගන්නවා. කාන්තාවට උනත් අපි දැන් කියනවා අපිට දැන් Google එක තියෙනවා. අපි සර්ච් කරනවා. සමහරවිට අපි කරන්නේ YouTube එකේ බලනවා. දැන් සමහර දේවල් තියෙනවා අපි නොසිතන මානයක් ඔස්සේ ගියොත් මුදල් හම්බ කිරීම කියන එකට එහා ගිහිල්ලා තමන්ගේ ආත්ම තෘප්තිය කියන එක ඒක හරි වැදගත්. ඒක ලබා ගන්න පුළුවන්. දැන් ලංකාවේ ගත්තොත් දැන් හරිම අපහසු නැද්ද? දැන් ගොඩක් සම්ප්‍රදායත් එක්ක තමයි කාන්තාවකට වැඩ කරන්න වෙන්නේ. සම්ප්‍රදායින් ඔබට ගිහිල්ලා මේ වගේ ව්‍යවසායකත්වයකට දායකත්වය දෙන්න පුළුවන්ද? ඔව් දැන් ලංකාව පිළිබඳව ගත්තොත් පහුගිය අවුරුදු 20 30 ඇතුළත දැන් අපි හිතුවොත් ඉස්සර අපි හැම වෙලාවෙම විශ්වවිද්‍යාල වලට ගියාම බලන්නේ ඉංජිනේර කෙනෙක් කරන්න, ડોක්ටර් කෙනෙක් කරන්න. නමුත් දැන් වර්තමාන දෙමව්පියෝ තමන්ගේ දුවලා, තමන්ගේ පුතාලා ෆැෂන් ඩිසයිනින් කෝසස් වල ඒ වගේ දේවල් වලට යවන්න කැමති. දැන් මෙතන වෙලා තියෙන කාන්තාවකට තියෙන අභියෝගය තමයි දැන් තමන්ට දැන් මම දැන් අද උදේ වරුවේ මම දැක්ක නිවුස් වල කියනවා මේ කාන්තාවක් අවුරුදු 74ක කාන්තාවක් O level සාමාන්‍ය පෙළට සිට් කරා කියලා. අන්න ඒකෙන් දැන් අපි ව්‍යවසායකත්වය ගන්න පිළිබඳ හැදෑරීමේදී මුල්ම දශකවල තිබ්බ ප්‍රශ්න තමයි මිනිස්සු හිතන්න පටන් ගත්තේ ඇත්තටම කාන්තාවකට ව්‍යවසායක වෙන්න පුළුවන්ද කියලා. නමුත් අලුත්ම රිසර්ච් වල කියන දේ තමයි කාන්තාවක් ව්‍යවසායකෙක් වුණත් සමහර වෙලාවට දරුවෙක් ලැබුණාට පස්සේ සමහර අය කියනවා ටික කාලයක් යද්දී බිස්නස් එක ඩවුන් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක තියෙන අර අභියෝග ලබා ගැනීමේ ශක්තිය අතින් කාන්තාව ලෝකයේ අනිත් රටවල් වල වගේම ඉතා ඉහළ තැනක පවතිනවා. දැන් ඔබ හිතන හැටියට කාන්තාවකට වැදගත් වෙන්නේ සම්ප්‍රදායත් එක්ක යන ව්‍යවසායකත්වයේද නැත්නම් සම්ප්‍රදායින් ඔබට යන ව්‍යවසායකත්වයද? ඔව් දැන් අපි බුද්ධාගමෙත් කියනවා අපි කතා කරන එක තැනකට ගියාම මේ කියනවා අපි කියනවා මොකද බැලන්ස් කිරීමක් ගැන කතා කරනවා. බුදුදහමේ කියන්නේ අත්කිලමතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගයෙන් එහාට ගිහිල්ලා බුදුහාමුදුරු කතා කරලා තියෙනවා. ඒ වගේම දැන් මම අර ඉස්සෙල්ලත් කිව්ව කුවේණිගේ උදාහරණෙත් එක්කම සංස්කෘතියත් එක්ක අපේ සංස්කෘතිය තුළ තියෙනවා අවුරුදු දැන් 65000කට එහාගේ සංස්කෘතියක් තියෙන රටක ඒ සංස්කෘතියේ තියෙන සමහර දේවල් කාන්තාවන්ට පුළුවන් උකහා ගන්න. අපි කිව්වොත් ඇඟලුම් නිර්මාණ. දැන් අපි ෆැෂන් ඩිසයිනින් පැත්ත ගත්තොත්. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් කාන්තාවට ඉදිරියට යන්න. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංස්කෘතියත් උකහාගෙන තමයි අපි ඉදිරිය ගැන කටයුතු කරන්න ඕන. දැන් ගෙදර ඉන්න කාන්තාවක් හිතුවොත් මට සම්ප්‍රදායින් ඔබට ගිහිල්ලා ව්‍යවසායකත්වයට ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඕනේ කියලා මොන වගේ දෙයක්ද ඇය කරන්නට අවශ්‍ය? පළවෙනි දේ තමයි ඇයට යම්කිසි හැදෑරීමක් කරන්න ඕන. මම හැම වෙලාවෙම කියන දේ තමයි ලංකාව තුල සහ ලෝක අනිත් රටවල එකම දේ තමයි ගොඩක් ආයතන කැමති අපි කියනවා මයික්‍රෝ ෆයිනෑන්ස් කියලා. සුද්ධ මූල්‍ය ණය. සමහර ආයතන කැමති කාන්තාවන්ට දායකත්වයේ වැඩිපුර ලෝන් එකක් දෙන්න. දැන් තව සමහර අය අහන්න පුළුවන් ඒ කාන්තාවන්ට ලෝන් එක දෙන්න කියලා. නමුත් රිසර්ච් වල කියලා තියෙනවා කාන්තාවට ලෝන් එකක් දුන්නාම ඒක ලෝන් එක රීපේමන්ට් කරන්න හැකියාව වැඩි කියලා. ඒක ඉස්සෙල්ලාම කරන්න ඕන කාන්තාව තමයි තමන්ගේ වපසරිය පිළිබඳ අවබෝධය ලබා ගන්න ඕන. අපි කියන්නේ අර මැනේජ්මන්ට් වල කියනවා තමන්ගේ ශක්තියින් දුර්වලතා පිළිබඳ සහ අවස්ථා සහ තර්ජන පිළිබඳ තමන් කියවන්න ඕන. ඒකේ තමන්ගේ ශක්තියක් තියෙනවා. මම හිතන එකක් තමයි තමන්ට පොතක් ලියන්න පුළුවන්. තමන්ට කවියක් ලියන්න පුළුවන්. ඉතින් ඇත්තටම දැන් පබ්ලිකේෂන්ස් කියන පැත්ත ගත්තොත් ලංකාවේ දැන් එක්කෙනෙක් තියෙනවා දැන් පොතක් පළ කරන්න සමහර අය හිතන හරි අමාරුයි. ඒ වුණාට දැන් ලංකාවේ තියෙන සහ ලෝකයේ අනිකුත් දේවල් තියෙනකොට අපි කියන ISBN එක ලබා ගන්න. ඒ කියන්නේ International Standard of Book Numeric. ඒක ලබා ගැනීම උනත් ඉතා සුළු දෙයක්. එකම දේ තමයි අවබෝධයක් නැතිකම. නමුත් විශේෂයෙන් වැදගත් වන්නේ ශ්‍රී ලංකාවේ ආයතන තියෙනවා. ලෝකයේ අනිකුත් ආයතන තියෙනවා. ඒ ආයතනත් එක්ක දැන් අපිට කියන්නේ දැන් අත ළඟදී තියෙන අපි වෙබ් එකේ අපිට සර්ච් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අය ආයතනයකට ගිහිල්ලා විමසිලිමත් වෙන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම මම හැම වෙලාවෙම පාවිච්චි කරන වචනේ තමයි තමන් පිළිබඳව ඇසෙස්මන්ට් එකක් කරලා තමන්ගේ ශක්තියින් ඒ පිළිබඳව ඉස්සරහට යන්න ඕන. ඒ ශක්තියින් වලින් ඉස්සරහට යනවා කියන්නේ ඒක තමන්ට තමන්ගේ දරු පරපුරට සහ රටේ අරාගතයට කරන විශේෂ දායකත්වයක්. දැන් කාන්තාවකට අපි හිතමු ගෙදරතොර කාන්තාවකට කොහොමද මේ ගෙදරින්දි මේකට දායකත්වයක් දක්වන්නේ? මොකද විවාහයෙන් පස්සේ දරුමල්ල ලැබුණට පස්සේ කාන්තාවකට බොහොම අපහසුයි නිවසින් පිටතට යන්න. නිවසින් පිටතට ගිහිල්ලා මේ ආර්ථිකයට දායකත්වයක් දක්වන්න අපහසුයි. කොහොමද ගෙදරින්ද? දැන් නිවසින් පිටතට යනවා කියන එක ඒක පිළිබඳව තියෙන දැන් අපි කාන්තාව ගෙදරට වෙලා ඉන්නවනම් ඔය මම කියන එක පැත්තක් තමයි ඔය පබ්ලිකේෂන් පැත්ත. එහෙම නැත්නම් කාන්තාවකට හොඳම දේ තමයි තමන්ගේ ශක්තියක්. ඒක ශක්තියක් තමයි අපි කියනවා දැන් ඉතා හොඳ උදාහරණයක් ඔය ගැන කියන්න පුළුවන් YouTube කියන එක. YouTube එකේ සමහර අය කරන දේ තමයි තමන්ගේ වීඩියෝස් තියෙනවා.
එක එක තමන්ගේ නිර්මාණ කරපු ඒවා වෙන්න පුළුවන්. අනිත් එක නිර්මාණ වෙන්න පුළුවන්. තමන්ගේ බ්ලොග් එකක් පටන් ගන්නවා. බ්ලොග් එකක් පටන්. ඒ බ්ලොග් එකේ කියන තමන්ගේ අපි කියන රිෆ්ලෙක්ෂන්ස් කියලා ඩයරි එකක් වගේ අපි පාවිච්චි කරලා ලියනවා. හැබැයි ඒක සමහර අය ෂෙයා කරනකොට ඒක ලයික් ගන්න වැඩි වෙනකොට ලෝකේ තියෙනවා අපි කියන ආර්ථික රටාවත් එක්ක සමහර ආයතනවල ඒකට යම්කිසි පේමන්ට් එකක් කරනවා. එතකොට හැබැයි එකම දේ තමයි තමන්ගේ දක්ෂතාවය මොකද කියන එක හඳුනා ගන්න ඕන. සහ හැමදේම කරද්දී විශේෂම වැදගත් වෙන දේ තමයි ආර්ථිකයත් එක්ක සම්බන්ධ වන්නේ කොහොමද? තමන්ටගේ දක්ෂතාවය මොකද්ද? සහ අර මංකෝ වගේ හැදෑරීමක් කරන්න ඕන. දැන් ගෙදර ඉන්න කාන්තාවකට විශේෂව අපි ඉස්සර සාම්ප්‍රදායික මේ නිර්වචන තුල කිව්වේ අර එන්ලොප් පළවන්නේ. ඒ වගේ දේවල්. නමුත් දැන් වර්තමාන ලෝක ආර්ථික රටාව අනුව විශේෂ අවස්ථා තියෙනවා. හැබැයි විශේෂයෙන්ම වැදගත් වෙන දේ තමයි තමන් ගිහිල්ලා අවශ්‍ය පුද්ගලයොත් එක්ක කතා කරන්න ඕන. ඊගොල්ලෝ ඒ පිළිබඳ හැදෑරීමක් කරන්න ඕන. ගොඩක් දේවල් පිළිබඳව විමසිලිමත් වීම මගෙන් මම හිතන්නේ ඒගොල්ලන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් ඔබ කිව්වා ව්‍යාපාරයක් පටන් ගන්නකොට හරි කාන්තාවගේ යම්කිසි දෙයක් ආරම්භ කරන්න තමයි ලෝන් එකක් ණයක් ලබා දෙන්නේ කියලා. අපි හිතමු දැන් කාන්තාවකට අවශ්‍ය මේ හා සම්බන්ධව දැනුමක් ලබා ගන්න. යම්කිසි ව්‍යාපාර කටයුත්තක් කරන්නට හෝ යම්කිසි දෙයක් ආරම්භ කරන්නට දැනුමක් අවශ්‍යයි. මෙතනදී ඔවුන්ට සහනයක් ලබා ගන්නට පුළුවන්ද නැත්නම් ලබා ගන්නට පුළුවන් දැනුම නොලබා ලබා ගන්න පුළුවන්? අනිවාර්යයෙන්ම. එක නම්බර් එක තමයි දැනුමක් ලබා ගැනීමට පුළුවන් නම් රාජ්‍ය ආයතන තියෙනවා. අපි කියනවා චේම්බර් ඔෆ් කොමර්ස්. ඒ කියන්නේ ඒකෙන් දැනුමක් ලබා ගන්න පුළුවන්. කුඩා ව්‍යාපාර සම්බන්ධ විශේෂ ආයතන තියෙනවා. සහ දැන් අපි විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් අපි විවෘත විශ්වවිද්‍යාල තුල තියෙන පාඨමාලාවක් කුඩා ව්‍යාපාර සම්බන්ධ පාඨමාලාවක්. දැන් මේ පාඨමාලාවට අපි ඇත්තටම කියන්නේ ව්‍යවසායකයෙක් අපි කොහොමද හදන්නේ කියලා. ඉතින් ඒකෙත් අපි කරන්නේ ඔය වගේම දෙයක්. ඉතින් අපිට දැනුම ලබා ගැනීම කියන්නේ ඇත්තටම අපිට දැන් ලංකාව තුල අපි කියන රිසෝස් පර්සන්ලා කියන සම්පත්දායක ගොඩක් ඉන්නවා. එකම දේ තමයි අපේ රටේ නෑ අර ඒ සම්පත්දායකයෝ අවශ්‍ය පුද්ගලයෝ දෙගොල්ලෝ එකතු කරන මෙකනිසම් එක සම්බන්ධයක්. ඒ සම්බන්ධය ඇති වුණ නැත්නම් අර මම කිව්වා වගේ අර 35 65 ගැටලුවක් තියෙනවනේ. 35ක කාන්තාව තමයි ඇත්තටම ඉන්නේ ඇක්ටිව් ඉන්නේ. ඒතකොට 65ක් ඉන්ඇක්ටිව් වෙනවා කියන්නේ ඒගොල්ලන්ගේ දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාව වලින් ප්‍රයෝජනයක් අරගෙන නැහැ. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. ඉතින් එහෙම අයව අපි කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ? සම්බන්ධ කරගන්න පුළුවන් හොඳම දේ තමයි ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දැන් මම කිය විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. සහ රාජ්‍ය ආයතන තියෙනවා. ඒ තුල ලබා ගන්න පුළුවන්. සහ විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ඔය මම කියන ක්‍රියේටිව් ඉකොනොමි පැත්ත ගත්තොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් තියෙන විශේෂ ආයතනයක් තියෙනවා. ඒක තියෙනවා ඒක කියන්නේ UNDO කියලා. ඒක තියෙනවා Women Enterprise Development කියලා යුනිට් එකක්. ඒතකොට පාකිස්තානයේ චීනයේ අනිකුත් රටවල වියට්නාම් වල ඊට පස්සේ අපි කැරිබියන් දූපත් වල ඒගොල්ලන් ඒ පිළිබඳ රිසර්ච් කරනවා. ඒතකොට ඒගොල්ලෝ ඒ පිළිබඳ ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම දේශීයත්වය රැකගනිමින් කාන්තාවන්ගේ නිර්මාණශීලී හැකියාව වැඩි කරන්න. හැබැයි ලංකාව තුල තාම මම දැන් උදාහරණයක් උත් මම මේ අපි කතා කරන නිර්මාණශීලී ආර්ථිකත්වය ගැන සමාජගත වෙලත් නැහැ. ඒතකොට ඒක අපි කියන්නේ විශ්වවිද්‍යාල වල සිලබස් එකකට හොයන්න ඕන. මිනිස්සුක කතා කරන්න පටන් ගන්න ඕන. සමාජය තුල හැදෑරීමක් කරන්න ඕන. දැන් අපි කියනවා කැරිබියන් දූපත් වල රෙගේ වල ඉඳලා ඕස්ට්‍රේලියාවේ ඔපෙරා දක්වා විහිදෙන සීමාවක් තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක සමාජගත කිරීමක් කළ යුතුයි. ඒ පිළිබඳ දායකත්වයක් පිළිබඳ උදාහරණයක්වත් මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගත්තාම එංගලන්තේ 50%කට වැඩි ඉන්නේ කාන්තාව. මොකද ඒකේ වෙලා තියෙන්නේ Tamanට අර තමන්ගේ නිර්මාණ අපි කියන අපේ පිළිබඳ ඇසෙස්මන්ට් එකක් අපි කරගෙන තියෙනවා. අපි අර සාම්ප්‍රදායික රාමුවෙන් එහාට ගිහිල්ලා හිතන එක තමයි මේකෙදි ගොඩක් වැදගත් වෙන්නේ. හැබැයි දැන් රෙගේ සහ ඔපෙරා ගැන කතා කරොත් ලංකාවේ නම් ඔය වගේ දෙයකට යයිද කාන්තාව? දැන් අපි කතා කරනවා නේද මානසවිල ඔපෙරාව කියලා. ඒක තුලදී මොකද උනේ කේමදාස ෂූරින් කරේ ඒක ඇත්තටම අපේ සංස්කෘතියත් එක්ක උකහා ගන්න පුළුවන්. කාන්තාවුන්ගේ දක්ෂතා තියෙනවා. ඒ දක්ෂතාව වලින් එහාට ගිහිල්ලා දැන් අපි කිව්වොත් දැන් අපි සංස්කෘතියත් එක්ක මම ඉස්සෙල්ලා කතා කරා වගේම ඒකේ තියෙන දක්ෂතා තුළ තමන්ට මේ පිළිබඳ හදාරීමක් කරන්න ඕන. දැන් අපි විශ්වවිද්‍යාලවල අපි කතා කරත් එහෙම ගොඩක් වෙලාවට රිසර්ච් කරන්නේ හැමදාම කියන දේවල් සම්බන්ධව. නමුත් මේ පිළිබඳ හදාරීමක් කළා. කොහොමද අපිට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්ද? එතකොට මේක අනිත් අයට උදව් වෙන්නේ කොහොමද? මේ පිළිබඳ විශේෂ සමීක්ෂණ ගවේෂණ සිදු විය යුතුයි. හැබැයි ඒක තමයි රටේ අනාගතයත් වන්නේ. දැන් වැඩියෙන්ම දැන් කාන්තාවක් හිතුවොත් මට යම් කිසි විදියකට ආර්ථිකයට දායකත්වයක් දක්වන්න ඕනේ මට මේ ගෙදර ඉඳලා හරියන්නේ නැහැ මොනවා හරි මුදලක් උපයන්නට අවශ්‍යයි කියලා මේ කාලේ කාන්තාවකට හොඳින්ම කරන්නට පුළුවන් නිර්මාණශීලීම ව්‍යවසායකත්වය මොකක්ද? දැන් මේ කාලේ ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් යොමු කළේ මොකද අපිට ඇත්තටම කියන්නේ දැන් සීගිරියට ගියාම සීගිරිය ළඟම තියෙනවා KBS කියලා. ඒකේ තියෙන අත්කම් පිළිබඳ දෙයක්. ඒ අත්කම් කියන්නේ ලංකාවේ ඉස්සර පරණේ අත්කම් තමයි එතන නිර්මාණය කරන්නේ. හැබැයි එකම දේ තමයි එතන අත්කම් තිබ්බට ගොඩක් අය එතෙන්ට එන්නේ නැහැ. මොකද ඒක දන්නේ නැහැ. දැනුවත්භාවයක් නැහැ. ඒ තමන්ට කරන්න පුළුවන් දේ තමයි විශේෂයෙන්ම මේ පිළිබඳ වෙබ්සයිට් එකක් හදනවා.
තමන්ට පුළුවන් වෙබ් අඩවියක් නිර්මාණය කළා. දැන් වෙබ් අඩවියක් නිර්මාණය කරන ගම එතකොට ගොඩක් අය හිතනවා රුපියල් 25000ක් 30000ක් ලොකු දැන් ටෙක්නිකල් ඒ පිළිබඳ දැනුම තියෙන අය ගොඩක් ඉන්නවා. ඊටාම සුළු මුදලකින් ගන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන තමන්ට පාවිච්චි කරලා අර පුද්ගලයෝ ඒ කියන්නේ දැන් විකුණන්න කැමති කට්ටියක් ඉන්නවා. හැබැයි ගනුදෙනුකරු වෙන්නේ නැහැ. තමන්ට එතනදී පුළුවන් සම්බන්ධීකරණ කටයුත්තක් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝගේම අනුමැතිය ලබා ගත යුතුයි. නමුත් එතකොට අපි එකකින් කියනවා අපිට ලැබෙන කමිෂන් එකක් කියලා. දැන් උදාහරණයකට අපි සීගිරිය ගැන කියමු. ලංකාවේ සීගිරිය පිළිබඳ ගත්තොත් අපිට ලෝක අනිත් රටවල් වලත් එක්ක බැලුවම සීගිරිය තමයි ලංකාවේ නම්බර් 1 ඩෙස්ටිනේෂන් එක. සීගිරියට තාම ලංකාවේ විශේෂයෙන්ම වෙබ්සයිට් එකක් නැහැ. ඒතර ඇමරිකාවේ එංගලන්තේ 50%ක් එන්නේ වෙබ්සයිට් එකක් බලලා. නමුත් වෙබ්සයිට් එක කියන්නේ මම අර කියන්නේ ඒක නිකන් වෙබ් එකේ නම දාන එක නෙමෙයි. ඊට එහා ගිහලා එතන තියෙන හොටෙල්ස් මොනවාද? එතකොට ඒකට ගියාම හම්බෙන ඩෙස්ටිනේෂන් මොකද්ද වැලියු එක? එතකොට සීගිරි කාශ්‍යප රජුරුවත් එක්ක සම්බන්ධ අතීතය මොකද්ද? එතකොට ඒ පිළිබඳ ඇනිමේෂන් එකක් දාන්න ඕන. එතකොට තමයි අර ඒ තාත් දුරකට දියුණු වෙන්නේ නැහැ. අපිට කාට හරි කෙනෙකුට අවශ්‍ය නම් ගෙලට් වෙලා වැඩ කරන්න ඕන. අපි බලනවා අපේ ලංකාවේ තියෙන ඔයගේ දේශීයත්වයත් එක්ක තියෙන දේවල් මේ ඒවා බලලා තමන්ට වෙබ්සයිට් එකක් ආරම්භ කරන්න පුළුවන්. හැබැයි ඒකෙදි පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. ඒ පිළිබඳ හැදෑරීම් කරන්න පුළුවන්. ලෝකේ ගොඩක් රටවල් වල මේ පිළිබඳ ගොඩක් දේවල් කරලා තියෙනවා. ඉතින් තමන්ට ඒ පිළිබඳව අපි කියන්නේ බෙන්ච්මාර්කින් කියලා ආදර්ශ ගන්න පුළුවන්. අපි අවසාන වශයෙන් සඳහන් කරමු ගෙදර ඉන්න කාන්තාවට ඔබට දෙන්න පුළුවන් විශේෂම පණිවිඩය. මේ නිර්මාණශීලී ව්‍යවසායකත්වය වෙනුවෙන්. ඔව් ගෙදර ඉන්න කාන්තාවන්ට දෙන්න තියෙන විශේෂම පණිවිඩය තමයි ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ එක කතා කරොත් එහෙම කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත්. නමුත් තමන්ගේ තියෙන ශක්තියන් පිළිබඳ අවබෝධයක් නැතිකම තමයි තියෙන ප්‍රශ්නේ. ඒ අවබෝධය ලබා ගත යුතුයි නම්බර 1. නම්බර 2 තමයි තමන්ට කරන්න පුළුවන් දේවල් පිළිබඳව එතකොට අපිට පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙන විශ්වවිද්‍යාල මගින්. නමුත් මම කිව්ව ආයතන මගින් එහෙම නැත්නම් වෙබ් එක අපි කියන වෙබ් අඩවි මගින් පරීක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම වැදගත් වෙන එක තමයි තමන් පිළිබඳ විමසීමක් කළා. ආයතනයක් තමන්ට අවශ්‍ය ආයතන පිළිබඳ විමසීමක් කළා. ඒ පිළිබඳව මාස 6කට මුල්ම මාස 6 කරන්න ඕන වැඩ පටන් ගන්න නෙමෙයි අපි කියනවා පොඩි රිසර්ච් එකක් කරන්න කියලා. අපි ඔබ්සර්ව් කරලා බලන්න ඕන. කළා තමන්ට හිතෙනවා මේක මට ගැළපෙයි කියලා පටන් අරගන්න ඕන. ලෝකෙ 75%ක්ම දේවල් වෙන්නේ පටන් අරගෙන ෆේලියර් වෙන ඒවා. පටන් අරගන්නවා අසාර්ථක වෙනවා. හැබැයි අසාර්ථක වීම පිළිබඳ ලැජ්ජාවක් තිබුණ කවදාකවත් පටන් ගන්න වෙන්නේ නැහැ. යමක් පටන් ගත යුතු වේ. ඒක තමයි මට කියන්න තියෙන පණිවිඩය. ඒ කියන්නේ අසාර්ථකත්වයේ හැමුවේ නොසැලී ඉන්නට සිටිය යුතු වේ. පුරුදු වෙන්නට ඕනේ. බොහොම හොඳ පණිවිඩයක් ලබා දුන්නා. අද දවසේ අපේ කතා බහට එකතු වුණු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නලින් අබේසේකර මහතාට බොහොමත්ම ස්තුතියි. අපි ඉදිරියේදීත් මේ පිළිබඳව කතා බහ කරමු. අපි සෝදානම් කෙටි විරාමයකට යන්නට. නිදි නැතිරෑ දස දහසක් ගෙවා බතක් උයා කටක් නොකා මා එනතුරු වුණා අම්මා මම මගේ ඔබට ආදරේ කෙරුවා මම මගේ ඔබට ආදරේ කෙරුවා ඔබගේ පින් මහිමයෙන් මට ලෝකෙ දැක ගන්න දුන්නා දෙනිතේ ඔබේ සැලෙන ඇහි පිල්ලමේ හැම වාරයක්ම ඔබ මාව සිතුවා අම්මා මම මගේ ඔබට ආදරේ කෙරුවා මම මගේ ඔබට ආදරේ කෙරුවා
තාම ඔබගේ අතේ අත පුංචි දරුවාමනේමා කුකුලේ ඔබේ නැවත නලවන්නමා ඇති ඒක සනසන්න සිතවා අම්මා 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 මම මගේ ඔබට ආදරේ කෙරුවා මම මගේ ඔබට ආදරේ කෙරුවා ඇයක් නිදානිදි නැතිරෑ දස දහසක් ගෙව්වා බතක් උයා කටක් නොකා මා එනතුරු උන්නා අම්මා අම්මා මම මගේ ඔබට ආදරේ කෙරුවා මම මගේ ඔබට ආදරේ කෙරුවා මම මගේ ඔබට ආදරේ කෙරුවා මේ දිනවල අපට නිරන්තරයෙන් අහන්නට දකින්නට ලැබෙන්නේ මේ වෛරස් සුණහා ඩෙන්ගු රෝග තත්වයන් පිළිබඳවයි. ඒ නිසා අපි හිතුවා මේ ගැන කතා බහ කරන්නට අවශ්‍යයි කියලා. හඳුන්වා දෙන්නම් ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. අපි කතා බහ ආරම්භ කරමු. මේ දවස්වල වැඩියෙන්ම තියෙන උණ රෝග තත්වයන් මොනවද කියන එකෙන් කතාව පටන් ගමුකෝ. පහුගිය දින කීපේ ළමයින්ගේ අපි දැක්ක ළමයි බොහෝ විට උණ හැදිලා එනවා. ඉතින් මේන් අපි පරීක්ෂා කරලා බැලුවාම සමහර උණ ඩෙන්ගු වුණා. සමහර උණ ඩෙන්ගු හා සමාන වෛරස් එකක් විදිහට තමයි අපි දැක්කේ. තුන්වෙනුව අපි ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් දැක්කා. ඉතින් ඊට අමතරව බඩේ අමාරු වෙන ඒ වගේ රෝග තත්ත්වෙනුත් දැක්කා. හැබැයි උණ රෝග විදිහට ඩෙන්ගු උණ, ඩෙන්ගු හා සමාන වෛරස් එකේ උණ සහ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් තමයි අපි වැඩිපුරම දැක්කේ. ඒ කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය මේ ළඟකදී ආපු එකක්ද නැත්නම් මේ වරින් වර කාලෙන් කාලෙට එනවද? අපි ඉන්ෆ්ලුවෙන්සා ගැන කතා කරනකොට ඉන්ෆ්ලුවෙන්සා මුලින්ම දැනගෙන තියෙනවා 1918 දී වගේ. දැන් පිට රටවලදී මුලින්ම දැනගෙන ඊට පස්සේ කාලෙන් කාලට ඉන්ෆ්ලුවෙන්සා කියන වෛරස් එක දැන් ඉන්ෆ්ලුවෙන්සා වෛරස් විශේෂණ තුනක් අඳුරගෙන තියෙනවා. A B C කියලා. ඉතින් අර අපේ රටේ අපි දකින්නේ A හා B. ඒකත් ඔය අපි කියනවා එපිඩීමික් කියලා. කාලෙන් කාලට පැතිරෙනවා එක එක ප්‍රදේශවල. දැන් අපි මුලින්ම ඒ කාලේ 1918 වගේ ස්පාඤ්ඤේ ඊට පස්සේ ආසියාවේ 1950 ගණන් වල ඒ වගේ කාලෙන් කාලට මේ උණ ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිරලා තියෙනවා. ඉතින් 2009 දී අර ස්වයින් ෆ්ලෝ කියලා උරුණක් විදිහට අපි අර බය වෙච්ච ඒ වගේ ඒක එපිඩීමික් එකක් කියලා රටක පැතිරලා මුළු ලෝකේ පුරා පැතිරුණා. ඒවට කියනවා පැන්ඩීමික්ස් කියලා. මුළු ලෝකෙම පැතිරෙනවා මේ ඉන්ෆ්ලුවෙන්සා සමහරක් වෙලාවට. හැබැයි මේවට බිය වෙවිය යුතු නැහැ. මොකද මේවත් වෛරස්. ඉතින් අපි ගොඩාක් කලබල වෙලා අපි දඟලන්න එහෙම නරකයි. හැබැයි සමහර අයට අපි පොඩ්ඩක් කතා කරොත් හොඳයි. මේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයන් භයානක වෙන්න පුළුවන්. සමහර අයට කිව්වේ මොන වගේ අයටද? ඔව් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. දැන් ඇත්තට අපි බය කරන්න ඕනේ ඒ කට්ටියව. දැන් අවුරුදු කාලේ එනවා මිනිස්සු හිතනවා අපි සිගරට් අරක්කු බිව්වොත් කමක් නැහැ මේ අපි විනෝද වුණොත්. ඇත්තටම දැන් කියලා තියෙන දෙයක් තමයි මේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සිගරට් දුම බොන අයට මත්පැන් පාවිච්චි කරන කට්ටියට භයානක වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇත්තටම විශේෂයෙන්ම මරණය දක්වා යන්න පුළුවන්. දැන් මේ කාලේ ඉන්ෆ්ලුවෙන්සා පැතිරෙන කාලයක් අවුරුදු උත්සව වෙනවා. ඕගලන්ට මැරෙන්න ඕන නම් අරක්කු සිගරට් පාවිච්චි කරන්න පුළුවන්. මුලින් ඒක කියනවා. හැබැයි තව කට්ටියක් ඉන්නවා ඉන්ෆ්ලුවෙන්සා නිසා භයානක තත්ත්වයට යන්න පුළුවන්. මුලින්ම මම කතා කර යුතුනේ අපේ පුංචි ළමයින්ට, පුංචි දරුවන්ට, අවුරුදු 2කට වැඩිය අඩු දරුවන්ට ටිකක් භයානක වෙන්න පුළුවන් ඉන්ෆ්ලුවෙන්සා જાතියක්. ඊට පස්සේ අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ට උනත් ඉන්ෆ්ලුවෙන්සා එක භයානක වෙන්න පුළුවන්. තුන්වෙනුව විශේෂයෙන් මතක් කළ යුතුයි ගර්භණී මාතාවන්ට ඉන්ෆ්ලුවෙන්සා හැදුනොත් භයානක වෙන්න පුළුවන්. ඊටත් අමතරව නිදන්ගත රෝග තියන අයට කාලයක් තිස්සේ තියෙන දියවැඩියාව ඇදුම ඒ වගේ තියෙන කට්ටියට උනත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය ඇති වුණොත් ඒක විශේෂයෙන් ඉන්ෆ්ලුවෙන්සා AH1 කියන එක ඒ රෝග තත්ත්වයන් ඇති වුණොත් භයානක තත්ත්වයකට මුහුණ පාන්න වෙන්න පුළුවන්. ඉතින් අපි මේ ටික දැනුවත් වෙලා ඉතුරු මම හිතන්නේ රෝග ලක්ෂණ සහ කොහොමද වළක්වා ගන්න කියලා අපි සාකච්ඡා කරමු. දැන් වෛද්‍යතුමා සඳහන් කළා ඩෙන්ගු සහ ඩෙන්ගු උණට සමාන උණ රෝගයක් තියෙනවා කියලා. අපි කොහොමද ගෙදර ඉන්න කෙනෙක් මුලින්ම දැන් ඇත්තටම ඩෙන්ගු කිව්වොත් බය වෙනවනේ. ඒක නිසා කොහොමද හඳුනගන්නේ මේ උණ වර්ග දෙක වෙන වෙනම?
ඔව් මම හිතන්නේ මේ දවස්වල ඒක සාකච්ඡා කරන එක හොඳයි. දැන් මම කතා කරපු ඩෙන්ගු ආ සමාන වෛරස් එක ඊට අමතරව ඉන්ෆ්ලුවෙන්සා මේ සියල්ලම රෝග ලක්ෂණ මේ දවස්වල සමානව තමයි දරුවන්ගේ අපි දකින්නේ. මොකද අධික උණ ඒක සෙන්ටිග්‍රේඩ් 38 39 වගේ වෙන්න පුළුවන්. හිස රදය, වමනය, ඊට පස්සේ සොටු ගැලීම, කිඹුහුන් යාම, ඒ වගේ දේවල් එක්ක අපි ළමයින්ගේ සමහර වෙලාවට බඩේ අමාරු, බඩ රිදෙනවා, බඩේ ලියනවා, ඒ වගේ දේවල් පවා අපි දකිනවා මේ දවස්වල. ඉතින් ඒක මේ රෝග තුනේම රෝග ලක්ෂණ වෙන්න පුළුවන්. දැන් අපි කොහොමද වෙන් කරලා අඳුරගන්නේ මේක ඩෙන්ගුද ඩෙන්ගු නොවේද කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඩෙන්ගු වලට දැන් පරීක්ෂණයක් තියෙනවා. පළවෙනි දවසේ අපිට කරලා බලන්න පුළුවන් ඩෙන්ගු වෛරස් එක ශරීරගත වුණාද කියලා. ඩෙන්ගු ඇන්ටිජන් එක අපිට කරලා බලන්න පුළුවන්. පළවෙනි දවසේ දෙකේ තුනේ. ඉතින් ඒක කරාම මේ රෝග ලක්ෂණ තිබුණාට ඩෙන්ගු හා සමාන වෛරස් එකේදී මේ ඩෙන්ගු ඇන්ටිජන් එක නෙගටිව්. ඒක ප්‍රතිඵලයක් දෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් පොඩි ළමයින්ගේ තමයි ගොඩක් වෙලා අපි හැමෝගෙම කරලා බලන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් ගියාට පස්සේ ආපෞසරයක් අපිට කරලා බලන්න පුළුවන් ඩෙන්ගු ඇන්ටිබොඩි කියලා. අපේ ඇඟේ ඩෙන්ගු වලට විරුද්ධව යම්කිසි ප්‍රතික්‍රියාවක් වෙලාද කියලා. ඉතින් ඩෙන්ගු වලදී ඒක පොසිටිව් වෙනවා. ඩෙන්ගු ඇන්ටිබොඩි කියන එක ඩෙන්ගු සහ සමාන ඒ වෛරස් එකේදී ඇන්ටිබොඩි එක නෙගටිව්. ඒකත් එක්කම අපි සාමාන්‍යයෙන් ওই දරුවෙක්ට උණක් හැදුනොත් දවස් 3ක් ගියාට පස්සේ සාමාන්‍ය රුධිර පරීක්ෂණයක් කරලා බලනවා. ඒකෙදිත් ඩෙන්ගු හා සමාන වෛරස් එකේදී සුදු රුධිරාණ අඩුවීම සහ රුධිර පට්ටික අඩුවීම සිදු වෙනවා. හැබැයි අර තරම් ඩෙන්ගු තරම් භයානක නෑ. ඒක සාමාන්‍ය වෛරස් එකක් විදියට හැදිලා ඒකට ප්‍රතිකාර නැතු වුණත් සුව වෙනවා. ඔව් දැන් සාමාන්‍යයෙන් අපි නිවසක දරුවෙක්ව හෝ වැඩිහිටියෙක්ව තියා ගන්නවා නම් අපිට මුණ හැදිලා දවස් කීපයක් තියාගත්තොත් ගැටලුවක් වෙනවද? ඒ කියන්නේ සමහරු වේදනානාශක භාවිතා කරලා ඉන්නවා. හරි මගේ උණ තත්ත්වය අඩුවේ, හිස රදේ අඩුවේ කියලා. මේක හොඳයිද? ඇත්තටම අපි දැන් වැඩ කරන තාත්තලා තමයි ඕක කරන්නේ ගොඩක් කරලා. දැන් ළමයෙක්ට උණ හැදුනොත් කොහොම හරි ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්නවා, වෛද්‍යවරයෙක් හමු වෙන්න යනවා. එතකොට අපිට රුධිර පරීක්ෂණයක් අවශ්‍ය නම් කරලා ඒ දරුවාව අපි අඳුර ගන්නවා. තාත්තා දවස් 4-5ක් යනකම් ගෙදර වැඩ ටික කරනවා. මොකද මුදල් හම්බ කරන්න ළමයින්ට කැම ටික ගේන්න. එහෙම ගිහිල්ලා අන්තිමටම අමාරු වෙලා තමයි එන්නේ. උණ එහෙම දැන් අපේ වැඩ කරන ඒ අම්මලා තාත්තලා වුණත් දවස් 3-4කට වැඩි උණ තිබුණොත් මේ දවස්වල දැන් ඩෙන්ගු තියෙන නිසා අපි රුධිර පරීක්ෂණයක් හරි කරලා වෛද්‍යවරයෙක් හරි හම්බ වෙලා පරීක්ෂා කරලා බලනවා නම් හොඳයි. මොකද ගොඩක් අමාරු වෙලා වෛද්‍යවරයෙක් වෙත රෝහලක් වෙත ආම සමහරක් වෙලාවට අමාරු වෙනවා මේගොල්ලන්ට ප්‍රතිකාර කරන්න. ඉතින් ඩෙන්ගු කියන එක පළවෙනි දවස් 2-3ේදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි 3න් පස්සේ 4-5 වෙනි දවස්වල මේ ඩෙන්ගු කම්පන තත්ත්වයන්ට පවා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඇඟපත රුදාව උණ එක්ක තියෙනවා නම් මේ දවස්වල රෝග ලක්ෂණ හැමෝම ස්පිතාලට පළවෙනි දවසේම දුවන්න ඕනේ නෑ. හැබැයි දවස් 3කට 4කට වැඩි උණ තියෙනවා නම් අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මේක ඩෙන්ගුද නැත්නම් මේ දවස්වල තියෙන ඉන්ෆ්ලුවෙන්සා වගේ තත්ත්වයන්ද කියලා. දැන් ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වය කොහොමද ගෙදරදීම හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ? ඒකත් උණ ප්‍රමාණය අනුවද? ඔව් ඉන්ෆ්ලුවෙන්සා උණ ප්‍රමාණයටත් වැඩිය ඉන්ෆ්ලුවෙන්සා වලදීත් අපි රෝග ලක්ෂණ විදිහට උණ, හිස රදය, සොටු ගැලීම, කිවිසුම් යාම, සමහරවිට වමන යාම, ඒ වගේ තත්ත්වයන් ඒකම ඇඟපත රිදෙන ගතිය, දැන් ඔය වගේ රෝග ලක්ෂණයන් තියෙනවා නම් විශේෂයෙන්ම කිඹුන් යනවා, හොටු ගන්නවා, ගෙදර හැමෝටම ඉක්මනට බෝ වෙනවා නම් පන්තියක ළමයි හැමදිනාටම තියෙනවා නම් මේක. ඉතින් ඒ වගේ තියෙනකොට අපි පොඩ්ඩක් සැක හිතන්න ඕනේ මේක ඉන්ෆ්ලුවෙන්සාද කියලා. හරිම ලේසියෙන් බෝ වෙනවා. ඩෙන්ගු නම් මදුරුවෙක් ගන්න ඕනේ. හැබැයි මේ ඉන්ෆ්ලුවෙන්සා සහ ඩෙන්ගු හා සමාන වෛරස් ඒ උණ වාතයෙන් පවා බෝ වෙන්න පුළුවන්. අපි කතා බහ කරන්නේ වෛරස් උණ සහ ඩෙන්ගු රෝගය පිළිබඳවයි. අපි සූදානම් තවදුරටත් කතා බහ කරන්න මේ විරාමයෙන් පස්සේ. මේ දිනවල විශාල වශයෙන්ම පැතිර යන වෛරස් උණ රෝගය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. වෛද්‍යතුමාගෙන් දැනගන්නට කැමතියි දැන් මේ උණ රෝගයේ විශේෂයෙන්ම පැතිරෙන්නේ නොසැලකිලිමත්කම නිසාමද? ඇත්තටම නොසැලකිලිමත්කම. මොකද අපි අනිත් අයට රෝගය දෙන්නෙත් අපි ගන්නෙත් නොසැලකිලිමත්කම නිසා. ඉතින් මොකද්ද මේ නොසැලකිලිමත්කම කියන එක තමයි බලමු. දැන් ඇත්තටම මේ රෝගය වාතයෙන් බෝ වෙන රෝගයක්. ඉන්ෆ්ලුවෙන්සා කියන එක අපි කිඹුමක් ගියොත් කැස්සෝ සාමාන්‍ය මීටරයක් වගේ ළඟ ඉන්න කෙනෙක්ට මේක පැතිරෙන්න පුළුවන්. ඉතින් ඇයි අපි මේක වළක්ව ගන්න පුළුවන් දේ වළක්ව ගන්න? අනිත් නැත්තේ අනිත් අයට බෝ වෙන එක වළක්වන එක විශේෂයෙන්ම අපි කළ යුතුයි. දැන් අපි මුලින්ම අපි කරන්න ඕනේ අපිට කිඹුමක් වගේ දෙයක් යනවනම් නිතරම හොටු ගලන ගතිය මේ දවස්වල තියෙනවනම් අපි ලේන්සුවක් පාවිච්චි කරන්න ඕනේ. ඒක නිතර සෝදන්න ඕනේ. ඒකම ටිෂූස් පාවිච්චි කරන්න ඕනේ. පුළුවන් තරම් ඒවා පාවිච්චි කරලා ඒවා හරි තැනට දාන්න ඕනේ. එහෙම නැතුව අපි එහෙම පාවිච්චි කරන්නේ නැතුව හිටියොත් කිඹුම නිතරම යනවනම් අපි අනිත් අයට මේ රෝගය දෙනවා. මොකද
දැන් මට රෝගේ තියුණාම අපේ ගෙදර හැමදෙනාටම මේක පැතිරෙන්න පුළුවන්. අපි බස් එකේ යනවා නම් අපිට මේ රෝගේ තියෙනවා නම් මුළු බස් එකේ හැමදෙනාටම පැතිරෙන්න පුළුවන්. මොන්ටිසෝරි එක පාසලක පන්තියක ඉන්නවා නම් මේක ලේසියෙන් අනිත් අයට පතුරවන්න පුළුවන් වෛරස් උණක්. ඉතින් අපි අනිත් අය ගැන හිතනවා නම් මුලින්ම අපි ඉස්සෙල්ලා මේ වගේ ඒක අනිත් අයට රෝගේ වළක්වගෙන ගැන අපි හිතන්න ඕනේ. ඉතින් ඒකෙදි දැන් කිමුමක් යනකොට අපි වෙනද කරන්නේ දැන් අත මේ වගේ නහය වහනවා නම් එහෙම කරන්නේ නැතුව අපිට පුළුවන් වැලමිට මෙහෙම තියලා කිඹුම වලක්ක ගන්න. එතකොට ගොඩක් කියලා මොකද මේක අතින් අපි තව තැනක් ඇල්ලුවොත් බස් එකක හරි අපි තව තැනක් ඇල්ලුවොත් අපිට ওই ප්‍රශ්නේ එන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඊළඟට අපි කරන්න ඕනේ අත් දෙක මූණ නිතර සෝදන්න ඕනේ. අපි අත් දෙක සෝදන එක ඉතාම වැදගත්. අර සාමාන්‍ය පොඩ්ඩක් ටැප් එකකින් අත් දෙක හොදන එක නෙමෙයි. හොඳට අත් දෙක සබන් දාලා සෝදනවා. මොකද මේ වෛරස් එක සබන් වලින් මැරෙනවා. ඉතින් අර ඒක පළමුව අපි දැනගන්න ඕනේ ඒක හොඳට අත් දෙක සබන් දාලා හොදනවා නම් මූණ හොදනවා නම් මේක රෝගය පැතිරෙන එක වළක්වා ගන්න පුළුවන්. දැන් මොන වගේ ප්‍රතිකාරකමද මේ හා සම්බන්ධව තිබෙන්නේ? දැන් අපි ඉස්සෙල්ලාම වළක්ව ගන්න එක කරාම ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරපු අවුරුදු දෙකට වැඩි අඩු දරුවන්ට ගොඩක් අමාරු වෙලා තියෙනවා නම් වැඩිහිටියන්ට වගේ අමාරු වෙලා තියෙනවා නම් ඇන්ටිවෛරස් දැන් අපි අර ප්‍රතිජීවක බැක්ටීරියාවට දෙනවා වගේ එහෙම ප්‍රතිකාරකක් තියෙනවා. ඉතින් ඒක හැමෝටම දෙන්න අවශ්‍ය නැහැ. ඒ දරුවා හරි පුද්ගලයා ගොඩාක් ලෙඩ වගේ තියෙනවා නම් අපිට දෙන්න පුළුවන්. ඊට අමතරව මේ දරුවන්ට ඇත්තටම හරි පුද්ගලයන්ට විවේකයේ තමයි අපි දෙන්න ඕනේ. අපි මේ ළමයාට උණ හැදුනොත් මේ දවස්වල විභාගය කියලා හැමෝම ඉස්කෝලේට එක්ක යන්න අහනවා. මොන්ටිසෝරියට එක්ක යනවා. ඉතින් අර ඒක නෙමෙයි අපි දරුවාට සහ අනිත් අය ගැන හිතලා මේ දරුවාට හොඳ නැහැ අපි විවේකය ලබා දුන්නේ නැත්නම් අපි පන්තියට එක්කන් ගියොත් අනිත් අයට බෝ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ දරුවන්ව ගෙදර තියාගෙන විවේකයෙන් තියාගන්න පළමුව. දෙවනුව දියර ආහාර වැඩිපුර ලබා දෙන්න. පැරසිටමෝල් කියන එක මාත්‍රාවට ලබා දෙන්න. පැරසිටමෝල් ඕනෑවට වැඩිය ලබා දුන්නොත් ඒ දරුවට අක්මාවට හානි වෙන්න පුළුවන්. අනිත් එක මේ දවස්වල ඔය ඉන්ෆ්ලුවෙන්සා තියෙන කාලේ කොහොමත් ඇස්ප්‍රින් වගේ දේවල් ලබා දෙන්න එපා. ඒකෙනුත් සමහරක් වෙලාවට අක්මාවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ලේ ගැලීම් පවා ඇති වෙන්න පුළුවන් එහෙම වුණොත්. දැන් රැකියාවක් කරන කෙනෙක් නම් වෛද්‍යතුමා දැන් නිතරම අපහසුයිනේ දැන් විවේකයක් ලබා ගන්නට දැන් ප්‍රතිකාර ගන්න අතරතුර වැඩට ගියාට කමක් නැද්ද? ගන්න ඕනේද විවේකය? දැන් ඇත්තටම රෝගය පටන් ගන්න අපි රෝග ලක්ෂණ එන්න දවසකට දෙකකට ඉස්සෙල්ලයි අපි දන්නේ නැහනේ. ඊට පස්සේ රෝගය ඇති වෙලා දවස් කීපයක් යනකම් සතියක් විතර යනකම් මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. අනිත් එක දවස් දෙකක් විතර ගිහිලා තමයි රෝග ලක්ෂණ මතුවෙන්නේ. අපි දන්නේ නැහැ. ඉතින් අනිත් අයගෙන් අපිට බෝ වුණත් අපි ගාව තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. පුළුවන් තරම් මෙහෙම ඉතින් පැරසිටමෝල් මාත්‍රාවට අරගෙන අපිට වැඩ කරන්න පුළුවන් නම් දවස් දෙකක් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඇත්තටම ඇඟපතර ගොඩාක් රිදෙනවා නම් පුළුවන් නම් දවස් දෙකක් විවේක ගන්න පුළුවන් නම් ඉක්මනට රෝගේ සුව කර ගන්න පුළුවන්. අනිත් එක දැන් මේකේ අතුරු ආබාධ විදිහට අපි කතා කරනවා නම් අපි විවේකේ ගත්තේ නැත්නම් වැඩි දුර ගිහිල්ලා මේක නියුමෝනියා තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් වෛරස් එක නිසාම නියුමෝනියාව පෙනහළුවට බලපෑම් ඇති වෙන්න පුළුවන්. දෙවනුව අර සෙකන්ඩරි බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් කියලා අපි කියනවා. ඒ කියන්නේ දෙවනුව ඇති වෙන බැක්ටීරියා ආසාදන නිසා නියුමෝනියා ඇති වෙන්න පුළුවන්. අර ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ දරුවන්ට බොහෝ අමාරු වෙන්න පුළුවන්. දැන් විවේකයට වඩා රැකියාව ගැන හිතන්න ගියොත් මොන වගේ අතුරු ආබාධ දෙන්න පුළුවන්? ඔය ඇත්තටම අපේ දෙමව්පියෝ ඒක තමයි ගොඩක් වෙලාට කරන්නේ. ළමයි ගැන විතරයි හිතන්නේ. තාත්තා ගොඩක් වෙලාට වැඩ කරනවා මහන්සි වෙනවා අන්තිම දවසේ වෙනකන්. එහෙම වුණොත් අර තමන්ට බොහෝ හානිදායක වෙන්න පුළුවන්. තමන්ගේ හෘද වස්තුවට පවා බලපෑම් ඇති වෙන්න පුළුවන්. නියුමෝනියා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිත හානි පවා ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපිට නිදන්ගත රෝග තියෙනවා නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දුම්පානය කරනවා නම් අරක්කු ඒ වගේ දේවල් පාවිච්චි කරන කෙනෙක් වැඩට යනවා ඒ ටික සල්ලි හොයා ගන්නවා ඒවට ළමයින්ට කැමරට සල්ලි හොයාගෙන මේ වගේ දේවල් කරද්දී මේ වෛරස් වුණ තත්ත්වයේ තිබුණොත් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි මේවායින් වැළකීලා දවස් දෙකක් විවේකීව ඉන්න පුළුවන් නම් හොඳයි. මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් ඉතින් අපි හැමදිනාටම හොඳයි. මොකද Tamanටත් හොඳයි අනිත් අයට පැතිරෙන එකත් වළක්ව ගන්න පුළුවන්. ගැබිනි කාන්තාවක් ගෙදර ඉන්නවා නම් කොයිතරම් සැලකිලිමත් වෙන්න ඕනේද? ඉතාලම වැදගත් ගැබිනි මාවක් ඉන්නවා නම් දැන් මේ දවස්වල කියන්නේ පළවෙනි දවසේ වුණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. මොකද ගැබිනි මාවට ඉන්ෆ්ලුවෙන්සා හැදුනොත් ටිකක් භයානක වෙන්න පුළුවන්. මොකද ජීවිත දෙකක්නේ අපි ඒක ආරක්ෂා කරලා දෙන්න ඕනේ. ගැබිනි මාවක් ගෙදර ඉන්නවා නම් අපි ගෙදර ආපු ගමන් අපි අත් දෙක හොඳට සෝදලා පිරිසිදු වෙලා මූණ හොදලවනේ අම්මා ළඟට යන්න. මොකද ඒ දරුවාට ඒ අම්මට හැදුනොත් ඒක භයානක වෙන්න පුළුවන්. කලාතුරකින් තමයි ඒ වුණාට අපි වළක්ව ගන්න එක තමයි ඕනෙම. අවසාන වශයෙන් වෛද්‍යතුමා අපි මේ ගෙදර ඉන්න අම්මලට දරුවන්ට හැමෝටම අපි පණිවිඩයක් දෙමු මේ වෛරස් වන රෝගයට සම්බන්ධයෙන්.
ඉන්ෆ්ලුවෙන්සා කියන එකට බය වෙන්න එපා. ඒකත් වෛරස් උණක්. මුලින්ම කියන්නේ මම බය වෙන්න එපා කියලා. හැබැයි අපිට දවස් 3කට වැඩිය උණ තත්ත්වයේ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බ වෙන්න. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අවුරුදු දෙකට වඩා අඩු දරුවෙක් හරි අවුරුදු 65ට වැඩිය වැඩිහිටියෙක් හරි නිදාන්ගත රෝග තියෙන කෙනෙක් හරි සිගරට් බොන අරක්කු බොන අය ඉන්නවනම් හරි කල්පනාකාරී වෙන්න. ඒවෙන් වැළකීලා ඉන්නවනම් හොඳයි. විශේෂයෙන්ම ගර්භණී මාතාවක් ඉන්නවනම් අපි කතා කරා වගේ දවසකදී හරි උණ තියනවා නම් මේ දවස්වල වෛද්‍යවරයෙක් හමු වෙන්න. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් විවේකී ලබා දෙන්න, දියර ආහාර වැඩිපුර ලබා දෙන්න දෙවනුව. ඊට අමතරව අපි පුළුවන් තරම් අත් දෙක හොඳට සෝදලා, මූණ හොඳට සෝදලා අනිත් එක සබන් වලින් දැන් ඇත්තට මේ රෝගය වළක්වන රෝග වෛරස් එක රෝගකාරක මැරෙනවා කියලා හොයාගෙන තියෙනවා සබන් වලින්. හොඳට අත් දෙක සබන් දාලා හොදනවා නම් මම හිතනවා මේ රෝගය අපිට වළක්ව ගන්න පුළුවන් කියලා. රෝගේ වැඩි දුර දුවන්නේ නැතුව අපි අර නොසැලකිලිමත් එක කම නැති කරලා අපි සැලකිලිමත් වෙනවා නම් මේ රෝගය අපි ඔක්කොම එකට එකතු වෙලා මේක ඉක්මනට වළක්ව ගන්න පුළුවන්. මේක සුළු දෙයක්. අපි අර වැඩි දුර දුවන්න ගියොත් තමයි මේක භයානක වෙන්නේ, භයානක ප්‍රතිඵල ලැබෙන්නේ. අපි ඔක්කොම දැනුවත් වෙලා මේ රෝගේ වළක්ව ගමු. බොහොමත්ම ස්තුතියි අපේ කතා බහට එකතු වුණු ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතාට. හෙට දවසේදීත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා ඔබට සුන්දරම දවසක් වෙන්නට කියලා.